රූපදේශ වාසෝච පුබ්බේතගත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතිච ආර්ය සත්‍යාන දර්ශනං ඉගෙනගෙන තියෙනවා. ඔය හතරම තියෙනවා නම් මනුෂ්‍යත්ව ප්‍රතිලාභය පරම දුර්ලභයි. නැත්නම් මිනිහෙක් වෙලා ඉපදුනා මනුෂ්‍යත්වයට කියලා ලගන ආය අපාය යනවා. ආයි ගමන යනවා. මේ ඔබ සියලු දෙනා ලක්ෂ කෙල කෝටි වාරයක් මිනිස්සු වෙලා ඉපදෙන්නේ නැති. හැබැයි තාම ඔය හතර සම්පූර්ණයෙන්ම ලබා ගන්න බැරි වුණා. ලබා ගන්න බැරි උනේ අත්ථ සම්මා පණිතිච ආර්ය සත්‍යාන දර්ශන නැහැ. ඒකට බණ අහන්න ඕනේ. ඒකට අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනේ. නැත්නම් දැන් අද මිනිස්සු කෝටි ගාණක් ඉන්නවනේ ලෝකේ. ඔය මිනිසුන්ගෙන් කී දෙනාද මේ ධර්මයේ අහන්නේ දන්නේ? මේ මග අනුගමනය කරන්නේ. මෙහෙම ධර්මයක් තියෙන බව දන්නේ කවුද? නෑ. ආන්නේ කැමති වුණොත් මග අනුගමනය කරන්න කැමති වුණොත් මේ පාරේ යන්න පුළුවන්. නැත්නම් අනිත් පාරේ තමයි යන්න වෙන්නේ. හැබැයි වැඩි හරියක් මිනිස්සු කැමති දෙව් සැප, බ්‍රහ්ම සැප, රාජ්‍ය සැප, සිටු සැප ලබ ගමන යන්න. ඒකට ගැලපෙන්න තමයි මහායාන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ වචන ටිකම අරගෙන ඉන්දියාවේදී මහායාන උද්දමක් හදාගෙන දෙව් සැප, රාජ්‍ය සැප, සිටු සැප, බ්‍රහ්ම සැප ලබ මේ දෙව් සැප, දෙව් මිනිස් සැප කෙලවරට දැම්ම නිවන. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිවන් දකින්න ඕනේ මේ වර්තමාන මේ මොහොතේ. හෙට නෙමෙයි. තව පැයකින් නෙමෙයි. මේ වර්තමාන මොහොතේ. මේ වර්තමානව පච්චුප්පන්තිතා හෝති ඥානමත්තාය පටිච්චසමුප්පාදය. පච්චුප්පන්නං චයෝ ධම්මෝ තත්තු විපස්සති. මේ වර්තමාන මොහොතේ නිවන තියෙන්නේ ඔබ ළඟ. හෙට නෙමෙයි. අනිද්දා නෙමෙයි. ගෞරවනීය අරිහතුන් වහන්සේ මනුස්සත්ත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. මේ මනුස්සත්ත්ව පටිලාභය පරම දුර්ලභ වෙන්න නම් තවත් කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝම කිව්වා. පතිරූපදේශයක මධ්‍ය මණ්ඩලයක උපත ලබන්න ඕන ඒ කාලේ. තේරුණාද? පතිරූපදේශ වාසෝච පුබ්බේතගත පුඤ්ඤතා පෙරකර පින් ශක්තියක් තියෙන්න ඕන. අත්ථ සම්මා පණිතිච ආර්ය සත්‍යාන දර්ශන අන්න කන සම්පත්තිය ලබන තත්වය. එතකොට මේක තියෙනවානේ ඔබ ගාථාවලත් ඔය දහම් පාසලේ ඉගෙනගෙන තියෙනවානේ පතිරූපදේශ වාසෝච පුබ්බේතගත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතිච ආර්ය සත්‍යාන දර්ශනං ඉගෙනගෙන තියෙනවා.